හිමවලසා නැතහොත් උර්සුස් මාටිමස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම සත්වයා ඇනිමාලියා රාජධානියට අයත් ලෝකයේ විශාලතම වලස් ප්‍රභේදයද වේ. මේ හිමවලසා ලෝකයේ විශාලතම භෞමික මාංශභක්ෂකයාද වන අතර සයිබීරියානු ව්‍යාඝ්‍රයා මෙන් දෙගුණයක පමණ විශාලත්වයකින් යුක්ත වේ. මොවුන් මුහුදු ශීරපායි සත්ව කොට්ටාසයක් වන අතර හොඳින් වැඩුණු පිරිමි වලසෙකු බරින් රාත්තල් 770වත් 1500ත් පමණ බරකින් යුක්ත වන අතර දිගින් අඩි 8ත් 10ත් පමණ වේ. වැඩුණු වලසෙකු උසින් සෙන්ටිමීටර් 122ක් පමණ වන අතර වැඩුණු වැලහින්නෙකු පිරිමි සත්වයෙකුගේ බරින් අඩක් පමණ වේ. මොවුන්ගේ ප්‍රධානතම වාසභූමිය වන්නේ ආක්ටික් හි අයිස් මිදුණු මහත්වීබික තටාකයන් වේ. මෙම ප්‍රදේශය ආක්ටික් හි ජෛව වළල්ල ලෙසද හඳුන්වන අතර ඊට හේතුව වන්නේ ආක්ටික් හි වෙනත් ප්‍රදේශයන්ට වඩා මේ ප්‍රදේශය තුළ සතුන්ගේ ජෛව ක්‍රියාකාරකම් සුලභ වීම. දුඹුරු වලසා සහ හිමවලසාගේ බොහෝ සම්බන්ධකම් පැවතියද හිමවලසා හිම තුළ ජීවත්වීමට බොහෝ ප්‍රියතාවයක් දක්වන හිම තුළ ජීවත්වීමට පරිණාමය වූ සත්වයෙකු වේ. මෙම හිමවලසුන්ට දත් 42ක් පමණ පිහිටන අතර ඔවුන්ගේ රදනක දත් විශාල සහ මුවහත් වන අතර එය ඔවුන්ට ගොදුරු අල්ලා ගැනීමටද පහසුවක් වේ. මොවුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ සීල් මත්ස්‍යයන් වන අතර කෙසේ නමුත් මොවුන්ට සීල් මත්ස්‍යයන් දඩයම් කළ හැක්කේ අයිස් මිදුන කාලවලදී පමණි. අනික් කාල තුලදී ඔවුන්ගේ ශරීරයේ ඇති ඝන මේද තට්ටු දහනය කිරීම මගින් ජීවත් වීමට ශක්තිය උකහා ගනී. මොවුන්ගේ ශරීරයේ ඇති මෙම ඝන මේද ස්තරය මොවුන්ගේ ශරීරය උණුසුම්ව තියා ගැනීමට බෙහෙවින් උපකාරී වන අතර එය සිසිල් ජලය තුල පිහිනීමේදීද උපකාරී වේ. මොවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉතා අඩුවන අතර එය අදෝරක්ත ඡායාරූපවලට පවා හසු නොවේ. මොවුන්ට ඉතා තීව්‍ර ගඳ සුවඳ දැනීමේ හැකියාවක් ඇති අතර කිලෝමීටර 1.4කට 6කට එහා සිටින සීල් මත්ස්‍යයන් පවා පහසුවෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මොවුන්ට පවතී. හිමවලසුන් පිනිමුවන්, කුරුල්ලන්, සිප්පිවෙල්ලන් වැනි සතුන්ද ආහාරයට ගන්නා අතර සීත කාලයට යයි විශේෂයෙන් මොවුන්ගේ ශරීරයේ අනුවර්තනයක් සිදු නොකරන අතර නමුත් මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා යන කාලවලදී ශරීරයේ ලොම් හැලීමක් සිදු. හිමවලසුන් ආක්ටික් වෘත්තය කේන්ද්‍ර කරගනිමින් ජීවත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ උත්තර ධ්‍රවයේ ඇති ජන ශුන්‍යතාවයයි. දැනට හරිහැටි තොරතුරු ලබාගෙන නැතත් ලොව පුරා හිමවලසුන් 20000ක් 25000ක් පමණ අතර සංඛ්‍යාවක් ජීවත් වන බව හඳුනාගෙන තිබේ. ප්‍රධාන වශයෙන්ම ඩෙන්මාර්කය, නෝර්වේ, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාව යන රටවල් පහ මූලික වශයෙන් කේන්ද්‍ර කර ගනිමින් මේ හිමවලසුන් ව්‍යාප්තව ඇත. ගැහැණු ගැබිණි වලසෙකු හැරුණකොට අනික් සතුන් වසර පුරාම ක්‍රියාශීලී වේ. මොවුන් වාසභූමි විශේෂයෙන් ආරක්ෂා කිරීමක් නොකරනු ලබන අතර සාමාන්‍යයෙන් තම වර්ගයා සමග නිතර සටන් කිරීමටද මැලි සත්ව කොට්ටාසයක් වෙති. නමුත් මොවුන් සංසර්ගයේදී සටන් කරමින් තමාගේ ස්ථානය තහවුරු කරගන්නා අතර අප්‍රේල් සහ මැයි මාසවලදී බොහෝ විට සංසර්ගය සිදු කරනු ලබයි. වැලහින්න පිරිමි වලසුන් කිහිප දෙනෙකු සමග සංසර්ගයේ යෙදෙන අතර සංසර්ගයෙන් පසු සාරවත් ඩිම්බ මාස 4ක් පමණ ගතවන තුරුත් විශාල වර්ධනයක් පෙන්නුම් නොකරයි. මේ අවධියේදී මේ ගැබිණි වැලහින්න ආහාර විශාල ලෙස පරිභෝජනයට ගනිමින් තමාගේ බර දෙගුණයක් පමණ වර්ධනය කරගනී. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය අතර කාලවකවානුව තුළදී පමණ ගැහැණු වැලහින්නන් පැටවුන් බිහි කිරීම සිදු කරනු ලබන අතර මාතෘ ගුහාවක් සාදමින් ඒ තුළට වී ගැහැණු වැලහින්න තමාගේ පැටවුන් බිහි කිරීම සිදු කරයි. පැටවුන් දෙදෙනෙකු පමණ සාමාන්‍යයෙන් එකවර බිහි කරන මෙම වැලහින්න මේ කාලවකවානුව අවසන් වන තුරු පුරා මාස 8ක පමණ කාලයක් නිරාහාරව සිටී. පැටවුන් මවගෙන් වෙන්වන්නේ අවුරුදු 2මාරක් පමණ වූ පසු වන අතර සරිලන වයසට පැමිණි පසු මව පැටවුන් අතහැරීම හෝ එළවා දැමීම සිදු කරයි. වැඩුණු වලසෙකු අවුරුදු 25ක් පමණ වන අතර එම වයස්වල වලසුන්ද දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර
වැඩිම වයස් සීමාව දැක්වෙන්නේ හිමවලසකුගේ අවුරුදු 32ක් පමණ වේ. වැලහින්නක් අවුරුදු 4ත් 5ත් අතර පමණ වන විටදීද වලසෙකු අවුරුදු 6ක් පමණ වන විටදීද ලිංගික පරිණත භාවයට පත්වුවද මේ ලිංගිකත්වය උදෙසා තිබෙන තරඟයේ හේතුවෙන් අවුරුදු 8ක් 10ක් පමණ වනතුරු මේ සතුන්ට ප්‍රජනනය කිරීමට හැකියාවක් නොලැබේ. ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංවිධානය මගින් මොවුන් වඳ වී යා හැකි සත්ව කොට්ටාසයක් ලෙසද නම් කර ඇති අතර වර්තමානයේ ඔවුන් කෙරෙහි ඇති අවධානය නිසාම මොවුන් ජීවත් වන රටවල් වල විවිධ රෙගුලාසි පනවමින් දඩයන්කරුවන්ගෙන් මොවුන් බේරීමට උත්සාහගෙන ඇත. එම නිසාම මොවුන් මේ වන විට යම් තරමකට සංරක්ෂණය වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්නුම් කර දෙයි. ඩිජිටල් ඇසින් ලෝකය දැකීමට එන්න සියස අප සමග